Welcome to the Story Bank, a place full of stories. ඔන්න පුතේ ටීචර් කිව්වා වගේම අලුත් කතන්දරයක් අරගෙන ආයෙත් ආවා. ඔන්න කතන්දරය අහලා ඉවරලා ඕගොල්ලෝ ආස ලස්සනම කොටසක් ලස්සන චිත්‍රයකට නගන්නත් අමතක කරන්න එපා. And also don't forget to share your beautiful drawings with the teacher, with us නේද? ඒ වගේම ඔන්න 3 4 5 පන්තිවල චූටි දූල පුතාලට පුළුවන් you can pause the video and read the sentences. Teacher දානවනේ sentences ඒවා කියවන්න පුළුවන් නේද? වීඩියෝ එක pause කරලා sentences කියවන්න පුළුවන්. And also you can copy down the sentences into your writing books. පොඩි පොතක් අරගෙන sentences ටික ලියා ගන්නත් පුළුවන්. And also you can share the story with your friends. යාළුවොත් එක්ක කතාව share කරගන්නත් අමතක කරන්න එපා. Okay, let's read today's story. The Fox and the Crow. අපි අද Fox and the Crow කතාව තමයි කියන්න යන්නේ. One sunny morning, a crow sat on a tree. ඔන්න හොඳට ඉර පාර තියෙන උදේක කපුටෙක් ඉන්නවා ගහක් උඩ. In her beak, she had a big piece of cheese. මෙයාගේ හොටේ ඔන්න තියෙනවා ලොකු cheese ගෑල්ල. Yes, that cheese smelled so delicious. මේ චීස් ගෑල්ල හරිම සුවඳයි. It made the crow so proud. මේ චීස් ගෑල්ල නිසා ඔන්න කපුට හරිම ආඩම්බරෙන් තමයි ඉන්නේ. මෙයා ගහ උඩ ඉන්න ගමන් ඔන්න පල්ලෙහා බලලා මෙහෙම හිතනවා. She looked down at the forest and thought, "Oh, I must be the luckiest bird today." අද ලකීම බර්ඩ් මම වෙන්න ඇති කියලා ඔන්න හිතනවා. මම තමයි අද වාසනාවන්තම කුරුල්ලයි. ඔන්න දැන් ක්‍රෝ චීස් කෑල්ලේ සුන්ද බල බල ඉන්න වෙලාවේ down below පල්ලෙහා a clever fox was walking by. ඔන්න නරියෙක් යනවා පල්ලෙහා. clever fox කෙනෙක් තමයි යන්නේ. He looked up and saw the cheese. He looked up and saw the cheese. How can I get this cheese? He thought. How can I get this cheese? He thought. කොහොමද මම මේ cheese කෑල්ල ගන්නෙ කියලා ඔන්න එයා හිතන්න පටන් ගත්තා. I must use my clever tongue to trick the crow and get the cheese. මෙයා හිතුවා මගේ කපටි මොලේ පාවිච්චි කරලා මගේ බුද්ධිමත් මොලේ පාවිච්චි කරලා කපුටව රවට්ටලා මේ cheese කෑල්ල ගන්න ඕනේ කියලා. Oh, what a beautiful bird, said the fox. What shiny black feathers, what bright eyes. How sweet your voice must be. ඔන්න දැන් අපේ fox trick එකක් කරනවා කපුටව රවට්ටන්න. මේ කොච්චර ලස්සන කුරුල්ලෙක්ද බලන්න ඔයා. ඔයාගේ ලස්සන කළු පාට පිහාටු, ලස්සන ඇස්, ඔයාගේ කටහඬ කොච්චර ලස්සනද කියලා ඔන්න නරියා කපුටට කියනවා. The crow was so happy and she opened her beak to sing. දැන් ඔන්න කපුට හරි සන්තෝෂයි. එයා මොකද කරේ? සින්දුවක් කියලා පෙන්වන්න නරියාට. එයාගේ හොට ඇරියා මොකද කට ඇරියා සින්දුවක් කියලා පෙන්වන්න. Can you guess what happened? මොකද උනේ කියලා දන්නවද? The cheese fell down to the ground. ඔන්න cheese කෑල්ල බිමට වැටුණා. The clever fox grabbed the cheese and laughed. ඔන්න fox පැනපු ගමන් cheese කෑල්ල අරගෙන hina වෙලා කියනවා, "Thank you, Madam Crow. The cheese is mine now. The cheese is mine now." ඔන්න Madam Crow දැන් cheese කෑල්ල මගේ කියලා ඔන්න fox කිව්වා. And the poor crow said, "Oh dear, I don't believe sweet words again." ආයි කාගවත් චාටු කතාවලට රැවටෙන්නේ නැහැ කියලා ඔන්න කපුට කිව්වා. This story teaches us a lesson, a good lesson. Don't believe every sweet word, every word of praise. එක එක්කෙනා කියන හැමෝම කියන චාටු කතාවලට රැවටෙන්න එපා කියලා තමයි ඔන්න මේ කතාවෙන් කියන්නේ. I hope you all enjoyed the story. Thank you very much for joining me. And see you soon with another
beautiful story. ඔන්න පුතේ කතාව ඉවර නිසා ටීචර් යනවා. ආයි ලස්සන කතාවකින් අපි හම්බෙමු.